අයබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම රන්ගොවියා YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ කොහොමද මේ කන්ද උඩරට හෙල්මලු ක්‍රමයට විවගා කිරීමට බිම සකස් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ප්‍රථමයෙන්ම මේ හරකුන් කුඹුරට අරන් එනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ හරකුන් නාදා ගැනීම සිදු කරන්නේ. හරකුන් නාදා ගැනීමට විශේෂ උපකරණ තියෙනවා. වියගහ, නගුල, ඊට පස්සේ අඟපට්ට, අමුතු බාන ඔය වගේ උපකරණ තියෙනවා. එන්නේ උපකරණ යොදා ගැනීමෙන් තමයි මෙන්න මේ හරකුන් ආදා ගැනීම සිදු කරන්නේ. යාළුවනේ මේ සීසෑම හැමෝටම කරන්න බෑ. ඒකට අපේ ඒ පිළිබඳ දැනුමක් තියෙන පැරණි මිනිසුන් තාමත් ඉන්නවා. ඒ මිනිසුන් විසින් තමයි මෙන්න මේ සීසෑම සිදු කරන්නේ. යාළුවනේ ඉතින් මේ ඔයාලා දකින්න ලැබෙන්නේ මේ සීසෑම සඳහා මේ හරකුන් ආදන ආකාරය. මේකට පළපුරුද්දක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ හරකුන් මෙල්ල කිරීමට අපහසුයි. ඔය ඉන්නේ අපේ හීය ගෙනියන මාමා. ඉතින් මෙයාට ගොඩක් ඒ පිළිබඳ දැනුමක් තියෙනවා. සත්තුත් හීලෑයි. ඉතින් යාළුවනේ මෙම සීසෑම් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ගොඩ හීය, මඩ හීය, ඒ වගේ හී දෙකක් තුනක් තියෙනවා. ඉතින් අපි මේ කුඹුරේ පළවෙනියටම ගොඩ හීයක් තමයි අහන්න හදන්නේ. ඔන්න අපේ හීකාර මාමා නමෝ විත්තියෙන් තමන්ගේ වතාවක් සිද්ධ කරලා වැඩේට බහින්නයි යන්නේ. දෙවියෝ බුදුන් සිහි කරගෙන තමයි මේ වැඩ ආරම්භ කරන්නේ. යාළුවනේ හැමෝටම කරන්න බෑ මේ සීසානවා කියන කාර්යය. බලන්න හීය හසුරවන විදිය, පස කපාගෙන කොහොමද නගුල යන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ දේවල් දැන් දකින්න ලැබෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් මම ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ දේවල් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මම අද ඔබ දැනුවත් කරේ මෙන්න මේ සීසාන ක්‍රමයක් ගැන. තව ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා කොහොමද ගොයන් හදන්නේ, ගොයන් හදන්න කලින් කොහොමද ලියදි හදන්නේ, ඒ වගේ දේවල් වලින් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ මගේ රන්ගොවියා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. එතකොට ඔයාලා සියලු දෙනාටම මේ පිළිබඳ දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දවල් කාලේ වෙනකොට මේ විදිහට තමයි යාළුවනේ අපි උදේ පටන් ගත්ත වැඩේ නිසා දවල් කාලේ වෙනකොට මෙන්න මේ විදිහට තමයි පෙනෙන්නේ. හරකුත් ටිකක් අමාරුවෙන් තමයි මේ කාර්යය කරන්නේ. සාමාන්‍ය දවසම සීසාන එක කරන්නේ නැහැ. මොකද සත්තුන්ටත් අමාරු නිසා උදේ 6ට බැන්දොත් දවල් 10 උදේ 10-11 විතර වෙනකොට ඒ වැඩේ හමාර කරනවා. ඉතින් යාළුවනේ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා නැවතත් මම මෙන්න මේ වගේ අපේ පැරණි සම්ප්‍රදායන් වලට ගොවිතැන් කරන ආකාරය පිළිබඳ වීඩියෝ මම දිගටම ගේනවා. ඒ හින්දා මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සුබ දවසක් යාළුවෝ හැම දිනාටම. මේකත් අමුතුම දර්ශනයක් යාළුවනේ. නගුල ලියන්නත් කලින් අම්මා ගාවට දුවගෙන ඇවිල්ලා කිරි බොන මීහරක් පැටියෙක්.